මේ දවස්වල රීල්ස් දැක්කහම සමහර බණ ඇහුවම ඔයාටත් මේ ප්‍රශ්නේ එනව නේද? මේ හාමුදුරුවෝ කියන එකද හරි? අර හාමුදුරුවෝ කියන එකද හරි? කවුද ඇත්ත කියන්නේ? අන්තිමට හිතෙනවා කාටවත් වඳින්නේ නැතුව නිකන් ඉන්නවා කියලා. පොඩ්ඩක් ඉන්න. කලබල වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ මේ වෙන විනාශය දැකලා තමයි ධර්මයේ ගුණපාඨයට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා සීල් එකක් තියලා ගියේ. සරලව මෙන්න මේක තේරුම් ගන්න. අපි සරණ යන්නේ හාමුදුරුවෝ නෙවෙයි. ධම්මං සරණං ගච්ඡාමි කියද්දි අපි සරණ යන්නේ හාමුදුරු කෙනෙක්වත් පොත්වල තියෙන අකුරු ටිකක්වත් නෙවෙයි. අපි සරණ යන්නේ ලෝක ස්වභාවය සහ ප්‍රතිපදාව. හාමුදුරුවරුන්ට වරදින්න පුළුවන්. පොත්වල කොළ ඉරෙන්න පුළුවන්. හැබැයි හේතුඵල ධම කවදාවත් බොරු වෙන්නේ නැහැ. මෙහෙම හිතන්න. රත්තරන් බඩු කඩ 10ක් තියෙනවා. ඒකෙන් 9කම තියෙන්නේ ෆේක්. බාල රත්තරන්. ඒ නිසා ඔයා තීරණය කරනවද රත්තරන් කියන්නේ බොරු જાතියක් මම රත්තරන් විශ්වාස කරන්නේ නැහැ කියලා? නෑ. රත්තරන් කියන ලෝහය බොරු වෙලා නැහැ. බොරු වෙලා තියෙන්නේ වෙලෙන්දු. ඔබට පුළුවන් නම් උරගලක් අරගෙන යන්න. ඔබට පුළුවන් නියම රත්තරන් තෝරගන්න. මොකක්ද ඒ උරගල? බුදුදහමේ කියන්නේ එහි පස්සෙකෝ. ඇවිත් බලන්න කියලා. ඒ කියන්නේ ඇවිත් අදහන්න කියන එක නෙවෙයි. ඇවිත් පරීක්ෂා කරන්න කියන එක. ඔයාට තියෙන්නේ පොඩි වැඩයි කරන්න. අවල් හාමුදුරුවෝ කියන දේ නැත්තම් අර පොතේ තියෙන දේ ප්‍රායෝගිකව කරලා බලන්න. ඒකින් ඔයගේ හිතේ ගින්න, රාග, ද්වේෂ, මෝහ අඩු වෙනවද? ඔයාට සැනසීමක් ලැබෙනවද? එහෙනම් අන්න ඒක තමයි ධර්මය. ඒක තේරුම් ගන්න ඔයාට වෙන කවුරුත් ඕනේ නැහැ. ඒකයි පච්චත්තං වේදිතබ්බෝ නුවණැත්තන් විසින් තම තමන්ම දැකිය යුතුයි කියන්නේ. අවසාන වශයෙන් දොස්තරලා වැරදි වෙන්න පුළුවන්. බෙහෙත් වට්ටුරුවේ අකුරු මැකිලා තියෙන්න පුළුවන්. හැබැයි බෙහෙත තාම වැඩ. බිව්වොත් ලෙඩේ හොඳ වෙනවා ෂුවර්. ඒ නිසා රැල්ලට බිය නොවි බුද්ධියෙන් ධර්මයේ සරණ යන්න. බෙහෙත බොන කෙනාට සුවය ලැබෙනවමයි.